සුබ දවසක් හැමෝටම ඔයාලා අදත් එක්ක තුලා ඉන්නේ Android ලංකා YouTube channel එක අරගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් TikTok Facebook වගේ use කරනවා නම් මෙන්න මේ වගේ ෆොටෝ දැකලා ඉතින් මේ දවස්වල trending යනවා. ඉතින් අද වීඩියෝ කතා කරන්න යන්නේ මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට කෙල්ලෙක් නැත්නම් කොහොමද AI එකෙන් ඔයාගේ ෆොටෝ එකකට කෙල්ලෙක් හදාගන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් channel එක subscribe කරමු නැති කෙනෙක් ඉන්නවනම් channel එක subscribe කරලා channel එකට පුංචි support එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒ වගේම වීඩියෝ එකට like එකක් දාගෙන නැත්නම් හරි අපි යමු කොහොමද මේ විදියට ෆොටෝ එඩිට් කරගන්නේ කියලා. ඉතින් මේක කරන්න අපි AI හරහා. ඉතින් මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා Google Gemini ගැන. ඉතින් තමයි මේ විදියට ෆොටෝ එඩිට් කරගන්න යන්නේ. ඉතින් මම යනවා මුලින්ම මගේ වෙබ් බ්‍රවුසර් එකට. ඔයත් ඔයගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන ඕනම වෙබ් බ්‍රවුසර් එකකට යන්න. ඉතින් මෙන්න මේ විදියට Google එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරගන්න Google Gemini කියලා. Google Gemini කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ Google Gemini site එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩම. එහෙම නැත්නම් ඔයාලට Google Gemini app එක හරහාත් මේ වැඩේ කරන්න පුළුවන්. මම මේ විදියට යන්නේ වෙබ්සයිට් එක හරහා. මම යනවා මෙන්න මේ උඩම සයිට් එකට. වෙබ්සයිට් එකට ගියට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේකෙදි මුලින්ම අපි මේකේ account එකක් හදාගන්න ඕන. ඉතින් මේකේ account එකක් හදාගන්න ලොකු දෙයක් නැහැ. ඔයාගේ email එක select කරලා මේකේ ඔයාලට ලේසියෙන්ම account එකක් හදාගන්න පුළුවන්. හරි දැන් අපි බලමු කොහොමද අර විදියට ෆොටෝ එකක් edit කරගන්නේ කියලා. මෙතන ඔයාලට පල්ලෙහාම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ධන ලකුණක් තියෙනවා. මම දැන් මෙන්න මේ ධන ලකුණ වල ටච් කරගන්නවා. හරි මේක උඩ ටච් කරලා ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා. මේකේ තියෙනවා upload files කියලා එකක්. මම දැන් මෙන්න මේ upload files කියන එක උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතන උඩින්ම අපිට එනවා photo library කියලා. මම දැන් මේක උඩ ටච් කරගන්නවා. මේකට ගියට පස්සේ ඔයාගේ ෆෝන් එකේ gallery එක තමයි open වෙන්නේ. ඉතින් මම දැන් මෙතනින් photo එකක් select කරගන්නවා. හරි මේ විදිහට ඔයා photo එක select කරලා ඊට පස්සේ මෙතනට අපි prompt එක add කරගන්න ඕන. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ask Gemini කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ ටච් කරලා ඊට පස්සේ මේ ෆොටෝ එක කොහොමද හදලා ඕනේ කියලා තමයි අපි මෙතන ටයිප් කරගන්න ඕනේ. ඉතින් මෙතන ටයිප් කරගන්න ඕන එක මම පල්ලෙහා description එකේ දාලා තිනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන තැන පළවෙනි කමෙන්ට් එකේ මෙන්න මේ prompt එක දාලා තිනවා. මම වීඩියෝ එක පල්ලෙහෙන් මෙතනට ඔයාලට prompt 3-4ක්ම දාන්නම්. ඔයාලට ඒවා try කරලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මගේ prompt එක add කරගන්නවා. ඉතින් මේ prompt එකත් මම description එකේ දාලා තිනවා. ඔයාලට ඒක බලන්න මෙතන type කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට prompt එකයි ඔයාගේ ෆොටෝ එක add කරගෙන මෙතන ඔයාලට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් ඊතලයක් වගේ icon එකක් තියෙනවා. මම දැන් මෙන්න මේක උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට generate වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය විනාඩියක් දෙකක් වගේ ඇතුළත මේක අපිට generate කරලා දෙනවා. එනවා මෙන්න මේ විදිහට අපිට ෆොටෝ එක ලස්සනට generate කරලා දීලා තියෙනවා. මෙන්න මේ prompt එක හරහා මුස්ලිම් girl කෙනෙක්ව තමයි මෙතන මේ prompt එකේ හදන්න කියලා තියෙන්නේ. ඉතින් මේ prompt එක හරහා ඔයාලට මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහේ prompt 3-4ම මම දාලා තිනවා. ඔයාලට මේ 3-4ම try කරලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම දැන් ඔක්කොම මෙතන හදන්න යන්නේ බිග් වෙන හින්දා. ඒ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත ෆොටෝස් ටික. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ විදිහට අපි හදාගත්ත ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මෙන්න මේ ෆොටෝ එකට ගියට පස්සේ ඔයාලට මෙතන උඩ පෙන්නනවා මෙන්න මේ වගේ ඊතලයක් වගේ icon එකක්. මම දැන් මෙන්න මේක උඩ ටච් කරගන්නවා. ඉතින් මේක උඩ ටච් කරලා පස්සේ මේ ෆොටෝ එක ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ඔයාට මෙන්න මේ වගේ AI girlfriendලා මේ වෙබ්සයිට් එක හරහා හදාගන්න. ඒකේ අපහැදිලි තැනක් තිබ්බනම් පල්ලෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.